What's up guys, ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ Nomadic Vibe YouTube channel එකට. අපේ Tianmen Mountain journey එක ඉවර කරපු ගමන්ම bags ටිකත් ඔක්කොම pack කරගෙන මම දැන් මේ යන්නේ Wuling Yuan කියන city එකට. හරි ඉතින් ජංග්ජාජියේ ඉඳලා Wuling Yuan town එකට ආවා. මොකද හෙට උදේම යන්න ඕනේ National Forest එක බලන්න. එතෙන්ට ළඟම මෙතන ඉඳන් මොකද East Entrance එකට පයින් යන දුර තියෙන්නේ. ඉතින් ඒකේ හින්දා මේ city එකේ තමයි අදයි හෙටයි මම hotel එක book කරේ. මෙතන මාර්ම ෂෝක් ඉන්න ඔයගලන්ට පෙන්නන්න. and ලස්සනයි ටීවී එකක් තියෙනවා AC තියෙනවා චූටි බල්කනි එකක් තියෙනවා ෂෝක් ප්ලේස් එක මේ හොටෙල් එකේ නයිට්ස් දෙකක් ඉන්නවා ඉතින් මට නයිට්ස් දෙකටම ගියේ යුවන් 184ක් ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 8500ක් වගේ වොෂරූම් එක හරි ඉතින් මේ වෙනකම්ම සෝලෝ ට්‍රිප් එකේ ප්ලෑන් එක ලස්සනට යනවා හිතපු විදිහටම ඊටත් වඩා හොඳ විදිහට යනවා දැන් වෙනකම්ම බලමු ඉතින් ඉස්සරහට තව මට තියෙනවා නයිට්ස් අදත් එක්ක කියන අද රෑ ඉන්න එකයි හෙටයි ඊට පස්සේ ඔසිකුරාද නයිට්ස් තුනක් තියෙනවා ඉතින් කොහොමද කට්ටිය අපිත් එක්ක අලුතෙන් කවුරු හරි සෙට්ලා ඉන්නවා නම් ඉක්මනටම ගිහලා කලින් වීඩියෝස් ටිකක් බලලා මෙන්න මොකද අද උදේ තමයි මම Tianmen Mountain journey ඉවර කරලා රෑමේ සිටි එකට ආවේ මොකද මගේ journey එකේ මම plan කරගත්ත විදිහට මට හෙටයි අනිද්දායි cover කරන්න තියෙන්නේ National Forest එකයි Grand Canyon ඉතින් ඒ දෙකටම ළඟම සිටි එක තමයි Wuling Yuan කියන්නේ ඉතින් මම ටැක්සි එකේ එද්දි දැක්ක මේ ටවුන් එකත් හරිම ලස්සනයි. ඉතින් හොටෙල් එකට ආව ගමන් මහන්සි බලන්න නැතුව ඉක්මනට එළියට ආවා. මොකද දැන් මට මොන හරි කණ්ඩත් ඕනි. එතකොට ඇත්තටම මහන්සි කියලා බෑ. මොකද මේ ටයිම් එක ඇතුලේ මම දකින හැම දෙයක්ම මම එක්ස්ප්ලෝර් කරන හැම තැනම once in a lifetime experience එකක්. ඉතින් දවසම ඇවිදලා Wuling Yuan town එකටත් ඇවිල්ලා පොඩි රවුමක් දැම්මා. දැන් තමයි කෑම කන්න යනවා. සුපිරි කෑමක් සෙට් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන් දන්නේ නැහැ මේකේ රහ. මේකලා නියුරෝමියන් lamb kebab naan. චයිනා වල Xinjiang province එකේ ඉන්න කට්ටිය ඒගොල්ලන් මුස්ලිම් කට්ටිය ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් තමයි මේවා. කියන්නේ halal foods තියෙන්නේ. කොහොම හරි මේකේ රහ කියලා වැඩක් නැහැ. ගයිස් මේ කැමරා කරා මාරම රහයි මට මේ ඔක්කොටම ගියේ යුවන් 35ක් ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1700ක් වගේ. හරි ඉතින් මේ තමයි හොටෙල් එකේ බොස් මාර ෆ්‍රෙන්ඩ්ලි ඉතින් මෙයා මං ආව ගමන් මයින් අහුවා මගේ ට්‍රැවල් ප්ලෑන් එක කොහොමද කියලා අතරම ගයිස් මට එම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ ඉතින් මෙයා කිව්වා මට එයා ඇවිල්ලා හම්බ වෙන්න කියලා ෆ්‍රී වුණාම ඉතින් ඉස්සලා මගෙන් ඔක්කොම විස්තර ටික ඇහුවා මට දවස් කීයක් තියෙනවද මම යන්න ආසාවෙන් ඉන්න තැන් මොනවද ඒව ඔක්කොම ඉතින් මෙයා කියද්දි තමයි තේරුනේ ඇත්තටම මට කිසිම අයිඩියා එකක් තිබිලා නැහැ කොහොමද මේ ඒරියා එක එක්ස්ප්ලෝර් කරන්න කියලා. ඔයාලා දන්නවද මේ National Forest එකේ ටිකට් එක දවස් 4ක් වැලිඩ්. ඔයගලන්ට හිතා ගන්න පුළුවන්ද කොච්චර ලොකුයිද කියලා. ඉතින් මේ ඔක්කොමත් එක මෙයා මට මාර ලස්සනට ට්‍රිප් එක ප්ලෑන් කරලා දුන්නා. යන්න ඕනි තැන් ලස්සන තැන්. එතකොට කොහොමද යන්න ඕනි විදිහ. මම එන්න කලින් YouTube එකේ වීඩියෝස් වගේ බැලුවා අනිත් ට්‍රැවලර්ස්ලාගේ. හැමෝම රෙකමන්ඩ් කරලා තිබ්බේ ඔයාලා නවතින හොටෙල් එකෙන්ම අහලා බලන්න ටිකට් පැකේජස් කොහොමද කියලා. මොකද ඒක worth කියලා. මේකින්ද මම මෙයාගෙම ටිකට්ස්ුත් ඔක්කොම මේ වෙලාවෙම බුක් කරා. හැබැයි ඔයාලට හිතෙන්න පුළුවන් මේ විදිහට හොටෙල් එකකින්ම හැමදේම බුක් කරද්දි ගණන් වැඩි නේද ඉතින් මේගොල්ලන් දෙන සර්විස් එකත් එක්ක. ඉතින් මම trip.com එකේ ඔක්කොම පැකේජස් වල විස්තර බලලා ආවේ. හොටෙල් එක through අපි පැකේජස් බුක් කරොත් අපිට කාලේ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මට දවස් දෙකට මේ කියන්නේ Grand Canyon බලන්න යන්නයි National Forest එක බලන්න යන්නයි ටිකට්ස් ඔක්කොටම උනේ යුවන් 730ක්. People wait. Walk. Beautiful, 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 beautiful. Walk, walk, walk. Shuhu. Go home. Tomorrow. After tomorrow. 我讲啊 one. 白龙 elevator. Shoo. 1, 2. Walk. 3. Bus. 人家街 beautiful. Walk, 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 walk. Hallelujah 3. Walk, walk, walk. 5. 4, 5, walk. Keep away. Shoo. Bus. What's up guys, good morning හැමෝටම. ඉතින් අද ඇවිල්ලා අපේ තුන්වෙනි දවසේ ජංග්ජාජේ සිටි එකේ අපි ඉන්නේ Wuling Yuan town එකේ හොටෙල් එකේ ඉන්න කරා මාරම හොඳයි. මට ඔක්කොම කියලා දුන්නා කොහොමද මගේ ට්‍රිප් එක ප්ලෑන් කරන්න කියලා යන්න ඕනි වෙලාවල් ඔක්කොම. අද මාත් එක්ක Grand Canyon යනවා. එතනත් ඇක්ටිවිටිස් ගොඩක් තියෙනවා. ඉතින් සෙට් එමු. බයි බයි. බයි බයි. ඉතින් අද ඉඳන් guys ඔක්කොම වෙන්නේ හොටෙල් එකේ අක්කා. ඔව් අපි එහෙම කියමුනේ අක්කා කියමු. එයා කිව්ව විදිහට තමයි ඔක්කොම වැඩ ටික වෙන්නේ. හරි එහෙනම් හැමෝම මාත් එක්ක ජංග්ජාජේ Grand Canyon බලන්න. බ්‍රේක්ෆාස්ට් එක ගන්න ආවා.
අපි කනවා උදේට නියුරෝමියන් එකක්. බීෆ් නූඩල්ස් එකක්. දැන් වෙලාව 7:40යි. හොඳයි වෙලාව හොඳයි. අනික අද වෙදර් එකත් හොඳයි. අද ඉර පායනවා. දැන් දුන්නා. බ්‍රෙක්ෆාස්ට් එකට බිත්තර අපිට නිකන් ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා. බිත්තර මේ විදිහට අරගෙන කකා යනවා. ඒක තමයි අර මේ සමහරලාට ස්නැක් විදිහටත් ඒ කියන්නේ අපි කොහේ හරි ගිහම කන්නේ මේ ප්ලේට් එකක් ගෙනවා කියන්නේ බිත්තර විතරක් නිකන්. අපි සාමාන්‍යයෙන් එහෙම ලංකාවේ බත් එක්කනේ එහෙම නිකන් කන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. දැන් යනවා අපි කෙලිම බස් ස්ටේෂන් එකට. 这个啊，谢谢。来不及，来不及怎么办？啥来不及的？要不就在这儿就上车了，不就开车就走了？这才叫啥来不及的？一会儿要。 අපි ආවා ජං ජර්ජියේ ග්‍රෑන්ඩ් කැන්යන් සීනික් ඒරියා එකට. ඉතින් වූලිං වල ඉඳන් අපිට එන්න විනාඩි 40ක් ගියා බස් එකේ. ටිකට් එක යොන් 12යි. දැන් මගේ ටිකට්ස් මෙතන ටිකට්ස් ඔක්කොම මම බුක් කරලා තියෙන්නේ හොටෙල් එකෙන්. මේක ලේසි. අපිට මෙතන පාස්පෝර්ට් එක ස්කෑන් කරලා යන්න විතරයි තියෙන්නේ. මේ ග්‍රෑන්ඩ් කැන්යන් එක නම් මාරයි. මොකද මේ ඒරියා එකේ මාර විදිහට ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් තියෙනවා. ග්ලාස් බ්‍රිජ් එක බන්ජි ජම්ප් තියෙනවා. මේක මාර ස්පෙෂල්. මොකද දැනට ලෝකේ තියෙන උසම හයිට් එක තියෙන බන්ජි ජම්ප් එක තමයි මේක. මීටර් 260ක්. ආයි ක්ලිෆ් වෝක් තියෙනවා. මගේ මවුන්ටන් ක්ලයිම්බින් සෑහෙන ගානක් තියෙනවා. මම YouTube එකේ බැලුවා ඉන්න කලින්. මාර මේක නේ ඇඩ්වෙන්චර් පැරඩයිස් එකක් මේක ඇත්තටම. සෑහෙන දුකයි මට. මොකද මං හිතාගෙන මට බන්ජි ජම්ප් එකක් කරන්න ඕනේ කියලා. මොකද මගේ තියෙනවා පොඩි ආසාවක් බකට් ලිස්ට් එකේ තිබ්බත් තමයි බන්ජි ජම්ප් එකක් කරන එක. වැඩේ තියෙන්නේ මට ඒක කරන්න බෑ. මොකද බාස්කට් බෝල් ගහද්දි මගේ ACL ඉන්ජරි එකක් වුණා. ලොඩිකල් ඊට පස්සේ ඒගොල්ලෝ මට කිව්වා එහෙම එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක කරන්න යන්න එපා කියලා. දුකයි. හැබැයි මම මෙන්න මේ සිප් ලයින් එක යනවා. අපේ ග්ලාස් බ්‍රිජ් එක ගන්න මේ වගේ දාගන්න ඕනි ෂූ කවර් එකක්. මේ ග්ලාස් බ්‍රිජ් එක හදලා තියෙන්නේ 2016 අගෝස්තු වල. ඉතින් ඒ කාලේ හදද්දි මේකට වර්ල්ඩ් රෙකෝඩ් එක හම්බෙලා තියෙනවා ලෝකේ තියෙන දිගම ග්ලාස් බ්‍රිජ් එක විදිහට. මීටර් 430ක් දිගයි මෙතන ඉඳන් අතෙන්ද. උස ගත්තොත් බිම ඉඳන් මීටර් 300ක් උඩින් තමයි මේ ග්ලාස් බ්‍රිජ් එක හදලා තියෙන්නේ. එක වෙලාවකට මිනිස්සු සාමාන්‍යයෙන් 800කට වගේ ඉන්න පුළුවන් කියලා තමයි කියන්නේ. දැන් හැබැයි දිගම එක නෙමෙයි. මොකද වියට්නාම් වල තියෙනවා තව ග්ලාස් බ්‍රිජ් එකක්. ඒක මීටර් 600යි. ඉතින් කොහොම හරි ගිහලා බලමු මොනවද කියලා.
ඔයාලට මේ පල්ලෙහෙන් පේන්නේ බන්ජි ජම්ප් කරන තැන. เห็นนี่มันดูเห็นนี่เห็นนี่จะมองเห็นชัดกว่าไหมจองที่ก่อน ඔයාලා කවුරු හරි බන්ජි ජම්ප් කරන්න ආසාවෙන් ඉන්නවා නම් මෙතෙන්ට එනවා නම් මේකේ ටිකට් එක යුවන් 2000යි. ඒ කියන්නේ සාමාන්‍ය ලංකා සල්ලි වලින් රුපියල් 90000ක් 92000ක් වගේ. මම නිදාගෙන ඉන්න ෆොටෝස් ගන්න කවුරුත් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඒකින්ද ග්ලාස් බ්‍රිජ් එකෙන් දැන් යනවා. ගිහිල්ලා තව තියෙන ඇක්ටිවිටිස් ටිකක් ඒ ටික කරලා බලමු. මෙතන rock climbing. ඉතින් මේ ග්‍රෑන්ඩ් කැනියන් සීනික් ඒරියා එකේ ටිකට්ස් වලත් එක එක පැකේජස් තියෙනවා. මම බුක් කරපු පැකේජ් එකේ ඇක්ටිවිටීස් 5ක් තියෙනවා. මේත් එකක් අපි ගිහිල්ලා බලමු. අපිට හොටෙල් එකෙන් ටිකට්ස් බුක් කරපු හින්දා ආයෙ වෙනම ටිකට්ස් කොහෙද තියෙන්නේ කියලා හොයන්න ඕන නෑ. කොහොම හරි මෙතන ෆ්ලයියර් මාර්ක් එක. මෙතන තියෙන්නේ VR රයිඩ් එකක්. අरे ඉතින් මේකෙදි වෙන්නේ අපි එයා බැලුන් එකකින් virtual ride එකකින් යනවා මේ මුළු Grand Canyon scenic area එක වටේම. අර විහාර එක නම් සුපිරි මාරම් ෆන් එකක් ගත්තා. ඒ කියන්නේ ඒක අපේ එයා බැලුන් එකකින් මේ මුළු area එක වටේම එකගෙන යනවා. Grand Canyon එක ඇතුලේ ඊට පස්සේ යට තියෙනවා ගඟක්. ඒ ගඟ දිගේ ඊට පස්සේ glass bridge එක ඊට පස්සේ අන්තිමට ගිහිල්ලා බන්ජි ජම්ප් එක කරන තැනනුත් අපිට කවුන්ට්ඩවුන් එකක් දීලා ඒ විදිහටම යනවා. මොකද අර එකේ හෙල්ලෙනවනේ. ඒකින්ද කියන්නේ පට්ටම එක්ස්පීරියන්ස් එකක් ගත්තා ඒක. ඒක අතර. දැන් ඊට පස්සේ අපි යනවා zip line එකට. අර zip line එක යන්න කලින් මේ lift එකේ ගිහිල්ලාමු. මේකත් up and down ride එකක් තියෙනවා අපිට. Right here. 要都是要下下来的嘛。对，往下走是峡谷。 මාරම ලස්සන view එකක් තියෙන්නේ. අපි zip line queue එකේ ඉන්නේ. Grand Canyon වල තියෙන තවත් main attraction එකක් තමයි මේ zip line එක. මේකේ දිග මීටර් 700ත් 800ත් අතර තියෙන්නේ. ඒතර අපි ගත්තොත් පොළොව මට්ටමේ ඉඳන් මීටර් 100කට වඩා උසින් තමයි මේ zip line එක තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් කියන විදිහට මේකේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 60ක් වගේ වෙනවා වේට් එකයි හුළඟයි අනුව. හැබැයි මරු වැඩේ කියන්නේ මේගොල්ලන් කැමරා ඉක්විප්මන්ට්ස් මොකුත් ගෙනියන්න දෙන්නේ නැහැ. මාත් මගේ ඔස්මා ගේ තියාගෙන ඉද්දි මට ඇතුළට දාගන්න කිව්වා. ඒ වුණාට මට ෂොට් එකක් ගන්න ඕනේ නා කොහොම හරි යන අතරේදී මම ටක් ගාලා බෑග් එක ඇතුළට අත දාලා කැමරා එක අරගෙන කොහොම හරි වීඩියෝ එකකුත් ගත්තා.
ඊළඟට අපිට යන්න තියෙන්නේ ස්ලයිඩ් එක. ඉතින් ඒක මේ කන්දේ උඩ ඉඳන් පල්ලෙහාටම තියෙනවා. ඉතින් අපේ පැකේජ් එකට මේකත් ඉන්ක්ලූඩ්. ඉතින් මේ හැම රූට් එකම ඔයගොල්ලන් පර්චේස් කරන ටිකට් එක අනුව වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා සිප් ලයින් එක try කරන්න නැත්නම් ඔයාලට පුළුවන් කලින් ගියපු ලිෆ්ට් එකේ පල්ලෙහාට ගිහිල්ලා එතන ඉඳන් පල්ලෙහාට ස්ලයිඩ් එකේ හරි පඩිපෙළේ හරි ගිහිල්ලා ග්‍රෑන්ඩ් කැනියන් එක බලන්න යන්න. එතකොට ඔයාලා සිප් ලයින් එකේ ඇවිල්ලා ඔයගොල්ලන් මේ ස්ලයිඩ් එකේ යන්නේ නැත්නම් ඔයගොල්ලන්ට මෙතන ඉඳන් යන්න පඩිපෙළක් තියෙනවා. අපිට මේ හැම චෙක් පොයින්ට් එකකින්ම පාස්පෝර්ට් එක ස්කෑන් කරලා තමයි යන්න තියෙන්නේ. මෙතන තියෙන ස්ලයිඩ් එකක් අපිට පල්ලෙහාට යන්න. මේ ස්ලයිඩ් එක යන්න ගලින් අපිට මේ විදිහට ඒගොල්ලන් දෙනවා ඇඳුමක් ඇඳගන්න. අපි ලිස්සලයක්දී අපේ කලිසම් ඩැමේජ් වෙන්නේ නැති වෙන්න තමයි මේක දෙන්නේ. පිටිපස්ස මම හිතන්නේ ජරා වෙන්නේ නැති වෙන්න ඕකේ නේද? ලිස්සලානේ යන්නේ. ग्लव्स දෙකක් දෙනවා. යන්න තමයි තියෙන්නේ. මේක යද්දි නම් මට වීඩියෝ කරන්න විදිහක් තිබ්බෙම නෑ. හැබැයි රයිඩ් එක නම් මාරම ෆන්. උඩ ඉඳන් අපි ආවේ රතන උඩ ඉඳන්. ඒ පල්ලෙහාටම මේක තියෙන්නේ. මේකෙන් එන්නේ නැති කට්ටියට වෙනම පඩිපෙළ තියෙනවා. ඉතින් මේක මාර ආදර. දෙනවනේ ග්ලව්ස් එකේ හොඳ grip එකක් තියෙනවා. අපිට තියෙන්නේ රේලින් එක හොඳට අල්ලගෙන පල්ලෙහාට එන්න. ඒ කියන්නේ වෙගින් එන්නේ. ඒතර ස්ලෝ කරද්දී අපිට ඒක තද කරලා අල්ල ගන්න ඕනේ. ඒතර ස්ලෝ වෙනවා. ආතල් වැඩි. හරි. එහෙනම් දැන් මම හරි කන වෙලාව. ශිෂ. හරි. ඉතින් මේක තමයි දෙකට ගත්තා. හරි ඉතින් දැන් තමයි ජර්නි එකේ ලස්සනම හරිය. ඉතින් අපිට කිලෝමීටර් 2.5ක් 3ක් අතර හයික් එකක් තියෙනවා මෙතන ඉඳන්. මාරම ලස්සන සීනරිස් ගොඩක් තියෙන පාරක්. ඉතින් මේ විදිහට ඔයගොල්ලන් පටන් ගන්න තැන ඉඳන්ම බෝට් රයිඩ් එකක් ගන්න පුළුවන් මගට. ඊට පස්සේ හයික් එක කන්ටිනියු කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මම ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැති හින්දා මම ඇවිදගෙනම යනවා. මොකද ඒ තරම් ලස්සනයි ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න. ඉතින් මගේ ටාගට් එක තමයි මට පුළුවන් උපරිම විදිහට මගේ ලෙන්ස් එකෙන් ඔයගොල්ලන්ට මේ ලස්සන පෙන්වන එක. හරි ඉතින් අපිට තව කිලෝමීටර් 2ක වගේ දුරක් තියෙනවා හයික් එක. ඔයාලට හිතුන්නේ නැද්ද මේ වතුරේ මේ කොළ පාට හරි අමුතු කියලා? මාරම ලස්සනයි. මම කවදාවත් දැකලා නැහැ මේ විදිහේ කොළ පාට වතුරක්. ඉතින් මම පොඩ්ඩක් හොයලා බැලුවා මේ වතුර ගොඩක් ක්ලීන්. ඒ වගේම තමයි ඉතින් මේ කැනියන් එක හරහා වතුර ගලාගෙන යද්දි විශේෂයෙන්ම හුණු ගල්, එතකොට මිනරල්ස්, ඛනිජ, ඒ වගේ දේවලුත් හේතු වෙලා තියෙනවා මේ වතුරේ පාටට.
ඉතින් මේ ගුහාව තවරුත් දහස් ගාණක් වතුර ගලාගෙන ගිහිල්ලා ඉබේම හැදුන ස්වභාවික නිර්මාණයක්. අපිට මේක ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ පාර. ඉතින් මාර ලස්සනයි ලයිට්ස් එහෙම දාලා. හරි ග්‍රෑන්ඩ් කැනියන් වල අපේ ට්‍රිප් එක ඉවරයි. දැන් බස් එකේ ආපහු යනවා වෝලින්.